හරි ළමයි අපි අද කතා කරන්නේ සංඛ්‍යා රටාව ගැන. සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක් හරි පිළිවෙලකට ලියලා තියෙන සංඛ්‍යා සමූහයකට. එහෙනම් මම ලියනවා මෙන්න මේ වගේ එකක් 2 4 6 8 10 12. ඉතින් මෙන්න මේ වගේ එකට අපි සංඛ්‍යා රටාවක් කියලා කියනවා. ඉතින් මොකද්ද මේ සංඛ්‍යා රටාවල ඔයාලා දැනගන්න ඕන දෙයක් තියෙනවා. සංඛ්‍යා රටාව පාඩම වුණාට පස්සේ මේ සංඛ්‍යා රටාවක පොදු අන්තරය කියන එක. මොකද්ද මේ පොදු අන්තරය කියලා කියන්නේ? අපි සංඛ්‍යා රටාවක පොදු අන්තරය කියන්නේ සංඛ්‍යා රටාව මෙහෙම පද තියෙනවා. පසු පදයෙන් පෙර පදේ අඩු කරාම එන අගයට අපි කියනවා පොදු අන්තරය කියලා. ඉතින් මම මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය හෙව්වොත් මොකද්ද පසු පදය? මේකට පසු පදය කියලා ගන්න පුළුවන්. මේක පෙර පදය. හැබැයි අපිට මේ පළවෙනි දින පදේ ගන්න බෑ පසු පදේ කියලා. මොකද මේකට කලින් පදයක් නැහැ නිසා. ඉතින් මම ගන්නවා දෙවෙනි පදේ පසු පදේ කියලා 4. පෙර පදේ මොකද්ද එතකොට? පෙර පදේ 2. 4ෙන් 2ක් අඩු වුනහම උත්තරේ එනවා 2ක් කියලා. ඉතින් මම තව දැනකින් ගන්නවා. මම ගන්නවා 12. 12න් අඩු කරනවා මම 10ක්. 12න් 10ක් අඩු කරපුවම කී දෙන්නේ? 2ක්. දැන් ඔයාලට පේනවා ඇති මේ සංඛ්‍යා රටාවේ අන්තරය. ඒ කියන්නේ මේ අන්තරය කියන එකේ තේරුම ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. අන්තරය කියන්නේ වෙනස කියන එක. ඉතින් මේ දෙකේ වෙනස සමානයි. ඉතින් මෙන්න මේ නිසා අපි මේකට කියනවා පොදු අන්තරය කියලා. ඉතින් සංඛ්‍යා රටාවක දැන් මම මෙතන ගත්තේ 2 4 6 8 10 12 කියන සංඛ්‍යා රටාව. ඉතින් මේ විදිහට මොකක් හරි සංඛ්‍යා පිළිවෙලට තියෙන රටාවක් ගත්තොත් ඔයාලට පසුපදයෙන් ඊට කලින් තියෙන පදේ අඩු කරලා ඔයාලට ගන්න පුළුවන් පොදු අන්තරය කියන එක. වැල්ලොත් ඔයාලට ගානක් දීලා මේ වගේ සංඛ්‍යා රටාවක් දීලා හරි සංඛ්‍යා රටාවක් හදාගෙන හරි පොදු අන්තරය හොයන්න කියලා කිව්වොත් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට සංඛ්‍යා රටාව ලියාගෙන පසුපදයෙන් හැම වෙලෙම පෙර පදේ අඩු කරන්න. මේ සංඛ්‍යා රටාව අපිට පද නම් කරන්න පුළුවන්. පළවෙනි පදේ T1, දෙවෙනි පදේ T2, T3 මෙන්න මෙහෙම නම් කරලා යන්න පුළුවන් අපිට ඉස්සරහට තියෙන පද සංඛ්‍යා. T කියලා දාගෙන ටර්ම් කියන එක. ටර්ම් 1, ටර්ම් 2 පළවෙනි පදේ දෙවෙනි පදේ කියන එක තමයි මේ T1, T2 කියලා අපි දාගන්නේ. මම මේ කලින් ගත්ත සංඛ්‍යා රටාවම මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සංඛ්‍යා රටාවක සාධාරණ පදේ කියන්නේ මොකක්ද කියලා. සාධාරණ පදේ කියලා කියන්නේ දැන් අපි මෙතන ගත්ත මේක T1. මම අංකුවා T1 එහෙම නම් කරලා යන්න පුළුවන් කෝ. දැන් මට මෙතන කියන මේක 1 2 3 4 5 6. හරිද? මේක 6 වෙනි එක. මට මෙතනින් කියනවා T20 කියන පදේ හොයන්න කියලා. මෙන්න මේ T20 අපිට හොයන්න ලේසියෙන්ම දැන් මේක නම් අපි T20 කිව්වොත් අපිට ගණන් කරලා ඇඟිලි වලින් හරි හදන්න පුළුවන් නේ. මොකද ලොකු සංඛ්‍යා රටාවක් මොකක් හරි එකක් දුන්නොත් අපිට මේ T20 කියන එකවරින් හදන්න පුළුවන්ද? බෑ නේද? ඉතින් අන්න ඒක හදන්න තමයි මේ සාධාරණ පදේ කියලා කියන එක තියෙන්නේ. ඒ කියන්නේ මෙතන අපි මොකක් හරි පදයක් ගත්තොත් n කියලා කියන්නේ n කියන්නේ කොහේ හරි දෙන පදයක්. ඉතින් ඒ n වෙනි පදේ හොයන්න තියෙන සමීකරණය තමයි අපි සාධාරණ පදේ කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට මේ කියන්නේ ඔයාලට පේනවා 2 4 6 8 10 12. මේකේ tn කියන එක සාධාරණ පදේ සමානයි 2යි n. දැන් මම සමීකරණ ලියුවා tn සමානයි 2යි n. මේක තමයි මේ මම ලියදී සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ. ඉතින් මෙහෙම සාධාරණ පදයක් ඔයාලා දීලා තිබුණොත් වැල්ලක් කොහොමද T20 වන්න කියලා ඔයාලා කරන්න දෙන්නේ මේ n කියන දැනට මෙන්න මේ 20 කියන ආදේශ ගන්න. n කියන්නේ මොකද්ද? කීවෙනි 20 වෙනි පදේ. වෙනි පදේ කීවෙනි පදේද කියන එක තමයි n කියලා කියන්නේ. ඉතින් ඔයාලට කරන්න දෙන්නේ n කියන දැනට මෙන්න මෙතන දෙක ගුණ කිරීම 20 දැම්මම ඔයාලට උත්තරය එනවා 40 කියලා. 40 වෙනි පදේ තමයි 40 තමයි 20 වෙනි පදේ කියලා කියන්නේ. දැන් ඔයාලා මම මෙතන තියෙන උදාහරණයක් දෙන්න 1 2 3 4 T4. T4 හොයන්න කියනවා 2යි n. 2 ගුණ කිරීම 4 සමානයි කීයද? 8යි. 1යි 2යි 3යි 4යි 4 වෙනි පදේ 8. ඉතින් ඔයාලා වෙන මෙන්න මේකට තමයි අපි සාධාරණ පදේ කියලා කියන්නේ. මේ සාධාරණ පදේ සමහරට ඔයාලා ගානක දෙන්නත් පුළුවන් නැත්නම් ඔයාලා මේක හදාගෙන කරන්නත් පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද මේ සාධාරණ පදේ ඔයාලා හොයාගන්නේ කියලා. කොහොමද මේක ලේසියෙන් හදාන්න පුළුවන්? අපි බලමු කොහොමද සාධාරණ පදේ හොයන්නේ කියලා. හරි මම ලියලා දෙනවා සංඛ්‍යා රටාවක්. ඔයාලා පේනවා ඇති 5 11 17 23 29. ඉතින් මේ සංඛ්‍යා රටාවේ දැන් මම කිව්වා අපි මේ යන්නේ සාධාරණ පදේ හොයන්න. සාධාරණ පදේ හොයන්න අපි ඉස්සෙල්ලා මේ සංඛ්‍යා රටාවේ ඒ කියන්නේ මේ පදයකින් පසු පදයෙන් පෙර පදේ අඩු කරාම එන ආගේ වෙන. මොකද අපි ඒකට පොදු අන්තරය. අපි ඉස්සෙල්ලා පොදු අන්තරය හොයාගන්න ඕනේ. පොදු අන්තරය හොයද්දී ඔයාලා බලන්න ඕනේ මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය සමානද කියලා. කියන්නේ දැන් මෙතනින් මම 11න් 5ක් අඩු කරොත් කියෙන්නේ 6යි. ඒ වගේම 23න් 17ක් අඩු කරොත් 6යි. අවුලක් නැහැ. දෙකේම 6 නෙන්නේ. දැන් අපෝ දන්නවා මේ 29න් 23ක් අඩු කරලා තියෙන්නේ 6යි.
ඉතින් පොදු අන්තරය කියන්නේ 6. ඉතින් අපිට මේ 6 කියන එක ඕන වෙන්නේ ඇයි කියලා මම කියලා දෙන්නම්. මේකට 6ක් එකතු වෙලා තමයි 11 හැදලා තියෙන්නේ. 11ට 6ක් එකතු වෙලා තමයි 17 හැදලා තියෙන්නේ. 14ට 6ක් එකතු වෙලා තමයි 23 හැදලා තියෙන්නේ. 23ට 6ක් එකතු වෙලා තමයි 29 හැදලා තියෙන්නේ. ඉතින් මේ අපි දැන් හොයාගත්ත පොදු අන්තරය කියන්නේ 6 කියලා. ඒ පොදු අන්තරයේ ගුණාකාරය. ඒ කියන්නේ 6 ගුණාකාර කියන එක 6 ගුණාකාර වල දන්නවා. 6 ගුණ කිරීම 1, 6 ගුණ කිරීම 2, 6 ගුණ කිරීම 3. මෙන්න මේවා තමයි 6 ගුණාකාරය. මේ ගුණාකාර ටික මම පිළිවෙල ලියා ගන්නවා මේ පද යටින් හරියට මෙතනින් ලියා ගන්න 6. 6 වරක් 1. ඒතර 6 වරක් 2 කීයද? 12යි. අපිට තියා ගන්න ඔයාලා මේ යටින් ලියා ගන්න මේකේ පොදු අන්තරයේ එන අගය දිනවනේ. ඒ අගයේ ගුණාකාරය තමයි මේකට හරියටම යටින් ලියා ගන්න. 6 12 18 24. ඉතින් මේකට ඔයාලා හොඳට චෙක් කරේ පුළුවන් වෙන්නත් ඕනේ. ඉතින් මම මේ විදිහට 6 ගුණාකාර ටික මේ පද යටින් මෙහෙම ලියාගත්තා. දැන් ඔයාලා බලන්න ඕනේ. ඔයාලා තියෙනවා 6 12 18 24 30. දැන් ඔයාලා බලන්න මෙන්න මෙතන තියෙන 6 කියන 6ට මොකක් සංඛ්‍යාවක් එකතු කරලා අඩු කරලා හරි අපිට පුළුවන් ද එකතු කරලා අඩු කරලා ගුණ කරලා බෙදලා මොකක් හරි දෙයක් කරලා අපිට පුළුවන් ද මෙන්න මේ 5 කියන එක ගන්න. මෙන්න මේ 12ට මොකක් හරි කරලා මේ 11 කියන එක ගන්න පුළුවන් ද? 18 කියන එකට මොකක් හරි කරලා 17 ගන්න පුළුවන්. ඔයාලා පේන ඇති 6න් එකක් අඩු කරොත් 5 එනවා. 12න් එකක් අඩු කරොත් 11 ගන්න පුළුවන්. 18න් එකක් අඩු කරලා 17 ගන්න පුළුවන්. ඒ වගේම 30න් එකක් අඩු කරොත් 29 ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක මෙහෙම ලියා ගන්නවා කීයද? 6 ඍණ 1 5 වෙනවා. 12 ඍණ 1 11යි. 18 ඍණ 1 17යි. 24 ඍණ 1 23යි. 30 ඍණ 1 29යි. ඉතින් ඒ දැන් මම මෙහෙම ලියාගත්තේ. ඉතින් මම මේ යන්නේ මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ හොයන්න. දැන් ඔයාලා වෙනවාද මම මේ 6 කියන එක ලියාගෙන තියෙනවා මෙතන 6 12 18. ඉතින් මට මෙන්න මේ 6 12 18 කියන එක ලියන්න ඕන 6 ගුණාකාර විදියට. කියන්නේ මම ලියනවා මෙතන 6 ගුණ කිරීම 1 වෙන 18. මට මෙහෙම ලියන්න පුළුවන් 6 තියෙන්නේ 6 එකෙන් ගුණ කරලා එකෙන් එකක් අඩු කරත් 1යි. නැත්තම් 6 ගුණ කිරීම 2 ඍණ 1. 6 වර 2 12යි 12 එකක් අඩු කරා. මෙතන 6 ගුණ කිරීම 3 ඍණ 1. 6 ගුණ කිරීම 4 ඍණ 1. 6 ගුණ කිරීම 5 ඍණ 1. ඉතින් ඔයාලා වෙනදී 6 වරක් 5 30යි 6 වරක් 4 24. මේ එකම තමයි මම ලියලා තියෙන්නේ පොඩ්ඩක් ප්‍රසාරණය කරලා. ඉතින් ඇයි මම මෙහෙම ලියුවේ කියලා දැන් මම කියන්නම්. ඔයාලට පේනවේදී මේක පළවෙනි පදේ මේක T1 T2 T3 T4 T5. දැන් ඔයාලා මෙන්න මෙතන මේ පළවෙනි පදේනේ T1 මෙතන 1 තියෙනවා. මෙතන 2 3 ඔයාලා පේනවාදී මෙතන පළවෙනි පදයට සමාන මෙතන 6 ගුණ කිරීම 1. ඉතින් මෙතන පළවෙනි පදේ නම් 6 එකෙන් ගුණ කරලා. දෙවෙනි පදේ නම් 6 දෙකෙන් ගුණ කරලා. තුන්වෙනි පදේ නම් 6 3ෙන් ගුණ කරලා. ඉතින් මම මේ විදිහට ඉස්සරහා පදයක් ලියන මොකක් හරි පදයක් n කියලා මම දන්නේ නැහැ. මෙතන තියෙනවා tn කියලා පදයක්. මේ පදේ මම දන්නේ නැහැ. දැන් ඔයාලට මේක ලියන්න පුළුවන් දැන් ඔයාලට පේනවනේ. 6 වරක් 1 2 3 4 6 වරක් 5. එතන මට n වෙනි පදේ ලියන්නේ කොහොමද? දැන් මම මොකද කරේ මෙතන තියෙන 5 තමයි මේ 6 මෙතනින් මේ ලියලා තියෙන්නේ. අනිත් ඒවා හැම එකම එක සමානයිනේ. 6 ගුණ කිරීම. ඔයාලා වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ යටින් අතු පාටි ඉරි ගහලා තියෙන සංඛ්‍යාව විතරයි. ඉතින් මම මෙතනත් ලියා ගන්නවා මෙහෙම 6 ගුණ කිරීම n ඍණ 1. ඉතින් මෙන්න මේ tn කියන පදේ හොයන්න ගන්න සමීකරණයට තමයි අපි කියන්නේ සාධාරණ පදේ කියලා. මෙතන 6යි 6 ගුණ කිරීම n ඍණ 1. මේ කියන්නේ 6 ගුණ කිරීම n කියන්නේ 6යි n 6යි n ඍණ 1. ඉතින් මෙන්න මේක තමයි මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ වෙන්නේ. හරි දැන් අපි සාධාරණ පද හොයන්න බලමු. මේ සාධාරණ පදෙන් 6යි n ඍණ කියලා සාධාරණ පදෙම හොයාගත්තා. බලමු අපි මේක දැන් හතරවෙනි පදේ අපි දන්නවා 23 කියලා. අපි හතරවෙනි පද හොයන්න පුළුවන්ද කියලා. මම මෙතන 6 n කියන්නේ මොකද්ද? හතරවෙනි පදේ. මම මේක හතරවෙනි පද තමයි හොයන්න යන්නේ. n කියන්නේ කීවෙනි පදේද කියන එක. ඒතර මම හොයන්නේ හතරවෙනි පදේ. කොහොමද? එකක් අඩු ගන්න ඕනේ. 6 4 කීයද? 24යි 24 එකක් ගියාම 23. ඉතින් ඔයාලට පේනවාදී මේ සංඛ්‍යා රටාවේ
මම සාධාරණ පදේ හෙව්වේ කොහොමද මම මතක් කරන්න මුලින් නම් සංඛ්‍යා රටාව මේ විදිහට පිළිවෙලට තියෙනවා. ඉතින්ලා මම කරන්නේ මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය කියන එක හොයා ගන්නවා. පොදු අන්තරය හොයාගෙන පොදු අන්තරේ ගුණාකාර ටික මම ලියා ගන්නවා. සංඛ්‍යා රටාවේ පද යටින්ම 5 ලිව්ව 5ට යටින් 6 ඒ වගේම ඒ කියන්නේ පොදු අන්තරේ 6නේ. 6 වරක් 1 6 6 වරක් 2 12 6 වරක් 3 18යි. ඒ විදිහට මම 6 ගුණාකාර ටික ලියා ගත්තා. ඊට පස්සේ අපි බලනවා මේ ගුණාකාරයට මොකක් හරි සං කරලා ඒ මොකක් හරි දෙයක් ගුණ කරලා බෙදලා එකතු කරලා අඩු කරලා අපිට මේ සංඛ්‍යා රටාවේ තියෙන පදේ ගන්න පුළුවන්ද කියලා. දැන් ඔයාලට වෙනද 6 එකක් අඩු කරාම 5. 12 එකක් අඩු කරාම 11යි. 18 එකක් අඩු කරාම 17. මේ විදිහට එනවා. ඉතින් ඒකම මම ලියාගත්තා 6 රින 1 කියලා. 6 කියන එක මම ලියනවා 6 වරක් 1 කියලා. ඒ වගේම මෙතන 12 රින 1 කියන එක මම ලියනවා 6 වරක් 1 කියලා. 18 කියන එක මම ලියුවා 6 වරක් 3 කියලා. 24 ලියුවා 6 වරක් 24 කියලා. ඉතින් එන්නේ විදිහට මම මෙතන දැන් මේ 6 වරක් 1 2 3 4. ඉතින් මේ 1 2 3 ආවිල්ලා තියෙන්නේ ඔයාලා පේනවාද පළවෙනි පදේ 1 දෙවෙනි පදේට 2 ආවිල්ලා තියෙනවා තුන්වෙනි පදේට 3. මෙන්න මේ විදිහට පදේට කෙලින් තමයි ඒ පදේ කෙලින්ම ආවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පදේ T4 නම් මෙතන ආවිල්ලා තියෙන්නේ 4. ඒ වගේ මම මේ ඉස්සරහින් ගන්නවා n කියලා එකක්. එතන මම දන්නේ නැති පදයක් තියෙනවා මේ සංඛ්‍යා රටාව. ඒක තමයි මම මේ හොයන්න යන්නේ. n කියන එකට. එතකොට ඔයාලා පේනවාද මෙතන මම රවුන්ඩ් කරලා තියෙන T5. ඒ වගේම මෙතන 6 ගුණ කිරීම 5 කියලා ආවිල්ලා තියෙන්නේ. කියන්නේ මේ කෙලින්ම තියෙන 5 තමයි මෙතෙන් එන්නේ. එතකොට මම මෙතන n ගත්තොත් මේක මේ 6 ගුණ කිරීම 5 ඍණ 1 කියන එක වෙනස් වෙලා තියෙන 5. ඒ කියන්නේ මෙන්න මේ අතුපාඩි කියනලා තියෙන එක විතරයි. අනිත් ඔක්කොම සමාන කියලා වලට වෙනවාද 6 ඍණ 1 6 ඍණ 1 ඒ විදිහට තියෙන්නේ. ඉතින් ඉන්නේ විදිහට මම මෙතනත් එහෙම ලියා ගන්නවා. මෙතන මේ 5 කියන එක වෙනුවට මෙතන 5 මෙතනින් 5 ගත්තේ මෙතෙන්ද මට ගන්න වෙන්නේ n. මෙතන තියෙන්නේ n. එතන මම මෙතන n ගන්නවා. මෙන්න මේ n එන පදේ තමයි සංඛ්‍යා රටාවක සාධාරණ පදේ කියලා කියන්නේ. ඉතින් මේ 6 n කියන එක 6 ගුණ කිරීම n ඍණ 1 කියන එක අපිට ලියන්න පුළුවන් 6 n ඍණ 1 කියලා. ඉතින් ඒකට පදයක් මම ආදේශ 4වෙනි පදේ මම හොයන්න ආදේශ කරා. ඔයාලා පෙන්නද ඒක ආදේශ කරපුවම 23 එනවා. ඉතින් ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ හොයපු විදිය හරි. ඉතින් ඔයාලට මෙන්න මේ සාධාරණ පදේ හොයලා ඔයාලට ඒක හරියට චෙක් කරලා බලන්න පුළුවන්. ඔයාලට දීලා තියෙන සංඛ්‍යා රටාවේ කීවෙනි පදේ පළවෙනි හරි දෙවෙනි හරි එහෙම පදේ අරගෙන ඒකට ආදේශ කරලා බලන්න 6 n කියන ඒවා ආදේශ කරලා බලන්න මේ පදේ එනවද කියලා. එනවනම් පාව හදපු සාධාරණ පදේ හරි. ඔයාලට දිනා මෙන්න මේ වගේ සංඛ්‍යා රටාවක්. මොකද කලින් අපි කරපු සංඛ්‍යා රටාවට හැම වෙලේම වෙලා තිබ්බේ මුල එකකට වඩා පසු පදේ වැඩි වෙලා. දැන් මේ සංඛ්‍යා රටාවේ මුල් පදේ ලොකුයි, පෙර පදේ පසු පදේ පොඩි. මේ සංඛ්‍යා රටාවට අපි පොදු අන්තරය හොයන්නේ කලින් හොයපු විදිහම තමයි. කොහොමද එව්වේ? පසු පදෙන් අඩු කරනවා පෙර පදේ. මොකද්ද මේකේ පසු පදේ? 7. 7න් අඩු කරනවා 10. 7න් 10ක් අඩු කරාම කීයද? මම හිතනවා ඔයාලා ධන ඍණ සංඛ්‍යා එකතු කරන්න අඩු ගන්න දන්නේ නැති කියලා. 7න් 10ක් අඩු කරාම කීයද? ඍණ 3යි. ඒ වගේම 4න් අඩු කරනවා 7. බලනවා කීයද එන්නේ කියලා. ඍණ 3යි. අවුලක් නැහැ. අන්තරය එන්නේ එකම සංඛ්‍යාවක් සමානයි. හරි. දැන් අපි දන්නවා අන්තරය කියන්නේ 3 කියලා. මොකද්ද මම කලින් පියවරේ කරේ? මේක මම මෙතන උඩින් ලියා ගන්නවා. මොකද්ද මම කලින් කරේ? මේකේ ගුණාකාර මේ සංඛ්‍යා රටාව යටින් පිළිවෙල ලියාගත්තා. ඍණ 3 ගුණාකාර. ඍණ 3 එකෙන් ගුණ කරාම කීයද? ඍණ 3. ඍණ 3 ධන ඍණ 3 ගුණ කිරීම 2. ධන ඍණයි ගුණ වෙද්දී ඍණ උත්තරයක් තමයි එන්නේ. ඍණ 3 මෙතන ඍණ 6 මෙතන කීයද එතකොට? ඍණ 3 වරක් 3 9යි 3 වරක් 4 ඍණ 12යි. දැන් මොකද්ද මම ඉස්සෙල්ලා කිව්වේ? අපි බලනවා මෙන්න මේ ඍණ 3 කියන එකට මොකක් හරි එකතු කරලා අඩු කරලා අපිට මේ 10 කියන පදේ ගන්න පුළුවන්ද කියලා. කීයද ඍණ 3? ඍණ 3ට අපි කීයක් හරි එකතු කරොත් අපිට පුළුවන්ද ධන 10 ගන්න? يعني මේවා තියරි පිට යන ගණන් නෙවෙයි. මේවා පොඩ්ඩක් කල්පනා කරලා හදන්න ඕනේ සංඛ්‍යා රටා ගණන්. يعني දැන් මොකක් හරි තියරියක් තිබුණා ඔයාලට පුළුවන් මෙතන එක මොකක් හරි x කාලේ මොකක් හරි එකක් එකතු කරන්න. මම කියනවා 10 එකතු කරන්න කියලා. ඔයාලට පුළුවන් 10 එකතු කරන්න 10ක් එකතු කරලා බාහිර කියලා උත්තරේ ගන්න. හැබැයි මේ වගේ එක එහෙම බෑ. ඒකට කල්පනා කරන්න ඕනේ. දැන් ඍණ 3ට මොකක් හරි කරාම ඔයාලට 10 එන්නේ කොහොමද? ඔයයි කල්පනා කරන්න ඕනේ. ඊට මම මෙතන කියනවා ඍණ 3ට මම එකතු කරනවා. මේ ඍණ 3ට මම එකතු කරනවා ධන 13. ඍණ 3යි ධන 13යි. ඉතින් ඔයාලට මෙතන උත්තරේ එනවා ධන 10ක. ඍණ 3 ධන 13න් දෙන්නේ. 13න් 3ක් අඩු වුණාම 10. උත්තරේ 10 යනවා. කියන්නේ මේක එනවා. කොහොමද ආවේ?
ඍණ 3ට එකතු කරා ධන 13ක්. ඒ වගේ මම බලලා දෙවෙනි පදේ ගන්න. කොහොමද දෙවෙනි පදේ ගන්න? ඍණ 6 තියෙන්නේ. ඍණ 6ට මම එකතු කරලා බලනවා කීයද ගන්නවා. බලන්න මෙතන ඍණ 6ට කීයද එකතු වෙන්න ඕනේ කියලා. ඒත් එකතු වෙන්න ඕනේ 13ක්. මෙතන ඍණ 9ටත් එකතු වෙන්න ඕනේ 13ක්. ඍණ 12ටත් 13ක් එකතු වුණාම මේ උඩ තියෙන උත්තරේ එනවා. ඉතින් මේව තමයි හොයදින් දැන් මම මෙතන මේ ඍණ 3 කියන එක ලියා ගන්නවා. ඍණ 3 ගුණ කිරීම 1 ධන 13. ඍණ 3 කියන එක මම ලියා ගන්න ඍණ 3 ගුණ කිරීම ධන 1 කියලා. මෙතන මම මේ ඍණ 6 කියන එක ලියා ගන්නවා. ඍණ 3 ගුණ කිරීම 6 කියන්නේ මොකද්ද? ඍණ 6 ඇවිල්ලා තියෙන්නේ ඍණ 3 ගුණ කරන්න ඕනේ ධන 2කින්. 2 ධන 13. ඊට පස්සේ මෙන්න මේක ඇවිල්ලා තියෙන්නේ ඍණ 3 ගුණ කරනවා ධන 3ෙන්. එතලා ඒකට 13ක් එකතු කරනවා. මේ පදේ ඇවිල්ලා තියෙන්නේ ඍණ 3 ගුණ කරනවා 4ෙන්. ඒකට එකතු කරනවා 13ක්. ඒ වගේම දැන් මම මෙතන 1 2 3 පද 4යි දෙන්නේ. මම මේකෙත් එහෙම n වෙනි පදයක් දා ගන්නවා. ඒත් මට කොහොමද n කියන එක ලියන්න පුළුවන්? මේ ඔයාලට පේනවද? මෙන්න මේක තමයි පළවෙනි පදේ. පළවෙනි පදේ හරියන්නේ 1 තියෙනවා. දෙවෙනි පදේ හරියන්නේ මෙතන 2 තියෙනවා. තුන්වෙනි පදේ හරියන්නේ මෙතන 3 තියෙනවා. හතරවෙනි පදේ හරියන්නේ මෙතන 4 තියෙනවා. ඒ කියන්නේ මේ හතරවෙනි පදේ, මේ තුන්වෙනි පදේ, මේ දෙවෙනි පදේ, පළවෙනි පදේ. කලින් විදිහට මතක ඇති ඔයාලට මම මෙතන n පදයක් දැම්මොත් මට ලියන්න පුළුවන් මේ හැම එකම වෙනස් වෙලා තියෙන 1 2 3 කියන එක විතරනේ. ඒතර මේ 1 2 3 4 කියලා එන අවිලා තියෙන දැන් වල මම දානවා 3 ගුණ කිරීම n 3 නෙමෙයි මෙතන ඍණ 3. මෙන්න මේ ධන ඍණ ලකුණු වලට අමතක වෙයි. ඊළඟ පියවරේදී උඩ තියෙන ඍණ ලකුණ යටලට ගන්න ඕනේ අනිවාර්යයෙන්. ඍණ 3 ගුණ කිරීම n එකතු කිරීම 13. මේ ලේසියෙන්ම ගත්තා. මොකද්ද කරේ හැම වෙලෙම මෙතන 4 දිනේ සංඛ්‍යාවට අපි පද මේ විදිහට පිළිවෙල ලියාගෙන ඊට පස්සේ මෙතන 4 වෙනි පදේ මෙතන 4 ඇවිල්ලා තියෙනවා. ඒතර n වෙනි පදේ අනිවාර්යෙන් එන්න ඕනේ n. එතන මොකද්ද මේකේ සාධාරණ පදේ? ඍණ 3 ඍණ 3යි n කියන එක 3 ගුණ කිරීම n කියන එක මම ලියනවා ඍණ 3යි n කියලා. ඒකට එකතු කරනවා 13ක්. ඍණ 3යි n ධන 13. ඔයාලට මේක මෙහෙම ලියන්න බෑ නම් මේ ධන ලකුණ ඉස්සරහට දාලා එතකොට 13 මොකද මේක ඉස්සෙන් ධන ලකුණක් තිබ්බත් එකයි නැත්ත් එකයි. අනිවාර්යෙන් ඉස්සර තියෙන එක ධන ලකුණ තියෙනවා කියලා ගන්න නැහැ. ඍණ ලකුණ නම් තියෙනවා. ඍණ ලකුණ මෙතන දාලා 3යි. මොකක්ද සාධාරණ පදේ? tn සමානයි tn කියලා කියන සාධාරණ පදේ. සාධාරණ පදේ සමානයි 13 ඍණ 3යි. ඔයාලා ෂුවර් නැත්නම් ඔන්න මම මේ දෙවෙනි පදේ දාලා බලන්න. දෙවෙනි පදේ හොයන්නේ 13යි 13න් අඩු කරනවා. ඒ 3යි. මම දෙවෙනි පදේ හොයන්නේ. ඍණ කීයද? 3 වල 2 3 ගුණ කිරීම 2 කීයද? 3 ගුණ කිරීම 2 6යි. 13 6 ගියාම කීයද? බලන්න උත්තර එනවද කියලා? 13 6 ගියාම කීයද? දෙවෙනි පදේ එනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම තමයි සංඛ්‍යා රටාව සාධාරණ පද හොයන්නේ. ඉතින් මේක 9 වසර වල ඉතින් තියරිය විතරයි. මේ තියරිය දැනගත්තාම ඔයාලට ගණන් හදන්න පුළුවන්. ගණන් හදලා ඔයාලා පුරුදු වෙන්න. ඒතර ඔයාලට පුළුවන් මේ වගේ ගණන් ටික හදන්න. සංඛ්‍යා රටාවක් කියන්නේ මේ විදිහට එකතු කරන ඒවා. හැම වෙලේම දැන් මම මෙතනින් ආවේ ඍණ 3ට ධන 13ක් එකතු කරලා. කලින් එකේ ගත්තේ අපි මොකක්ද සංඛ්‍යා ආපු 6න් එකක් අඩු කරලා. අන්න ඒ වගේ එකක්. හැම වෙලේම මේ වගේ වෙන්නේ නැහැ. ඒතර ඔයාලා මේවා කරලා පුරුදු වෙන්නත් ඕනේ. මේ තියරි මතක තියාගන්න ඕනේ. මේක හදන්නේ මෙන්න මෙහෙම. ඒතර ඔයාලා ඔළුවේ තියෙන මේ විදිහට තමයි හදන්න ඕනේ. ඒක ගානක් දැක්කාම ඔයාලා බය වෙන්නේ නැහැ නේ. මොකද ඔයාලා දන්නවා හදන විදිය. ඔයාලා මේතෝට ගාන හදන්න ඔයාලා දන්නවා. තියරි ඇප්ලයි කරලා ගාන හදා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ධන සංඛ්‍යා එකතු කරන අඩු කරනකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකක් දාලා ඒකෙන් බලන්න ලේසියෙන්ම කොහොමද ධන සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න කියලා. එන්න ඒක මතක තියාගත්ත ඔයාලට කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. ඒකට සංඛ්‍යා එක ධන ඍණ සංඛ්‍යා එකතු කරද්දී පැටලෙන්නේ නැහැ. හරි මේක තමයි පාඩම. මේකෙන් බලලා වෙන ඔයාලා මොකක් ක්ලාස් එකේ ඔයාලා මිස් වුණා නම් ඔයාලා දෙයක් මොකක් බැරි වුණා නම් වීඩියෝ එක බලලා මොකක් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඉතින් මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මගේ නම්බර් එක තියෙනවා. මැසේජ් කරලා දාලා මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා දැනගන්න.